අද අපේ මේ ධර්ම සාකච්ඡාවේ පින්වත්නි මාතෘකාව වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. මොකද්ද අපේ මාතෘකාව? හැමෝම කියන්න ඕනේ. අවිද්‍යාව. මාතෘකාව හොඳයි නේද? මාතෘකාව හොඳයි. පින්වත්නි, එහෙමනම් අද අපි සාකච්ඡා කරනවා මේ අවිද්‍යාව පිළිබඳව. අවිද්‍යාව ගත්තාම පින්වත්නි තනියෙන් තියෙන දෙයක් නෙවෙයි. මේකේ පඩිපෙළ වගේ පින්වත්නි පතයක් තියෙනවා. හොඳයි. අද අපි මේ අවිද්‍යාව පිළිබඳව සාකච්ඡා කරන්නේ සූත්‍රයක් ඇසුරු කරගෙන. මොකක් ඇසුරු කරගෙනද? සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙන පින්වත්නි අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වර්ගයේ පළවෙනි සූත්‍රය. මොන නිකායේද? අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වර්ගයේ පළවෙනි සූත්‍රය. ඒ තමයි පින්වත්නි අවිජ්ජා සූත්‍රය. අපි සිංහලෙන් කියනවා අවිද්‍යා සූත්‍රය කියලා. එහෙමනම් ඔන්න අද හැමෝම කම්මැලි නැතුව බණ අහන්න ඕනේ. එහෙම නේද? බණ අහන්න කම්මැලි වෙන්න බෑ. ගොඩාක් පින්නතුන් එහෙමනේ කරන්නේ. බණ අහන්න බණ පටන් ගන්නකොටම නිදා ගන්න ලෑස්ති වෙන්නේ. එහෙම නැතුව මේ පින්වත් හැමදෙනාම ධෛර්යයෙන් වීරයෙන් හොඳින් බණ අහන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපි මේ සාකච්ඡා කරන ධර්ම කරුණු ඔය පින්නතුන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්නත් ඕනේ. හොඳයි. එහෙමනම් පින්වත්නි මම කිව්ව නේද මේ අවිද්‍යා සූත්‍රය ගත්තහම මේක පින්වත්නි තනියෙන් තියෙන දෙයක් නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ සූත්‍රයේදී මම අවිද්‍යාව නැතයි දේශනා නොකරමි. ඒ කියන්නේ පින්වත්නි සමාජයේ අවිද්‍යාව තියෙනවා. මම අවිද්‍යාව තනියෙන් තිබෙනවා යයිද නොදේශනා කරමි. ඒ කියන්නේ පින්වත්නි අවිද්‍යාව තනියෙන් තියෙන්නේත් නැහැ. අවිද්‍යාවට පින්වත්නි පතියක් තියෙනවා. අවිද්‍යාව නිර්මාණය වෙන තව හේතු වෙන කාරණා සාධක පින්වත්නි 9ක් තියෙනවා. අපි එහෙනම් එකටම ඒ කාරණා 9 සාකච්ඡා කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ පින්වත්? දැන් අවිද්‍යාවේ අනිත් පැත්ත මොකද්ද? විද්‍යාව. එහෙමනම් පින්වත්නි අවිජ්ජාව සාකච්ඡා කරා. ඊට පස්සේ විඥා විමුක්තිය අපි සාකච්ඡා කරනවා. ඒ විඥා විමුක්තියත් පින්වත්නි පතයක් තියෙනවා. හොඳයි. එහෙමනම් ඔන්න අපි එකටම අවිද්‍යාව ගැන සාකච්ඡා කරමු. පින්වත්නි අවිද්‍යාවට ආහාර වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවට හේතු වෙන්නේ පංච නීවරණ. පින්වත්නි පංච නීවරණේ හින්දා තමයි අවිද්‍යාව හටගන්නේ. ඒතර පංච නීවරණ හටගන්නේ කොහොමද? කොහොමද පංච නීවරණ හටගන්නේ? පංච නීවරණ හටගන්නේ ත්‍රිවිධ දුස්චරිත හින්දා. මොනවා හින්දාද? දැන් පින්වත් මම මේවා කියවන්නේ මොකද? ඔය පින්නතුන්ම මේක කියනකොට මොකද්ද වෙන්නේ? ඉක්මනට මතක රැඳෙනවා. දැන් මේක පින්වත්නි මේ සූත්‍රය නැත්නම් මේ අද අපි මේ සාකච්ඡා කරන ධර්මපරයය එකපාර අහලා අමතක කරන්න ඕන දෙයක් නෙවෙයි. මේක අහලා මතක තියාගෙන මෙනෙහි කරන්න ඕනේ. Tamanගේ ජීවිතයට මේකෙන් තමන් ආදර්ශයෙන් අරගන්න ඕනේ. හොඳයි. එහෙමනම් අවිද්‍යාවට ආහාර වෙන්නේ පංච නීවරණ. පංච නීවරණට ආහාර වෙන්නේ මොනවද? ත්‍රිවිධ දුෂ්චරිත. බොහොම හොඳයි. එතකොට පින්වත්නි ත්‍රිවිධ දුෂ්චරිතයන්ට ආහාර වෙන්නේ මොනවද? මොනවද? ඉන්ද්‍රිය අසංවරය. මොනවද? ඉන්ද්‍රිය අසංවරය. ඊට පස්සේ ඉන්ද්‍රිය අසංවරයට ආහාර වෙන්නේ පින්වත්නි අසති අසම්පජඤ්ඤකාරී බව. මොකද්ද? අසති අසම්පජඤ්ඤකාරී බව. එතකොට පින්වත්නි අසති අසම්පජඤ්ඤකාරී බවටත් ආහාරයක් තියෙනවා. ඒකත් හටගන්න මූලයක් තියෙනවා. එය හටගන්න පින්වත්නි අයෝනිසෝ මනසිකාරයේ හින්දා. මොකක් හින්දාද? අයෝනිසෝ මනසිකාරයේ හින්දා. ඔන්න එහෙමනම් අයෝනිසෝ මනසිකාරයට ආහාර වෙන්නේ මොකද්ද පින්වත්නි? අසද්ධාව. මොකද්ද? අසද්ධාව යම ගාව තියෙනවා නම් අන්න ඒක නගව අයෝනිසෝ මනසිකාරයේ තියෙනවා. එතකොට පින්වත්නි අසද්ධාව ඇති වෙන්නේ මොකක් හින්දාද? අසද්ධාව ඇති වෙන්නේ අසත් ධර්ම ශ්‍රවණයේ හින්දා. මොකක් හින්දාද? දැන් ඔන්න පින්වත්නි බය වෙන්න දෙයක් නැහැ. අපි මේව පෙලින් පෙළ විස්තර කරනවා. දැන් අපි මේ එකටම පතිය දැනගන්න එපා නේද? ඒකින් තමයි අපි මුලින් කියාගෙන යන්නේ. ඊට පස්සේ අපි එක එක ප්‍රශ්න සහිතව අපි සාකච්ඡා කරමු. හොඳයි. ඔන්න පින්වත්නි නම් අසත් ධර්ම ශ්‍රවණයට හේතු වන්නේ මොකද්ද? බහුතරයක්ම තියෙන අසත්පුරුෂ සේවනය. මොකක් හින්දාද? අසත්පුරුෂ සේවනය. එහෙනම් දැන් පින්වත් නිවන අපි උඩින් ඉඳලා පල්ලෙහාටනේ කියාගෙන ආවේ. දැන් අපි පල්ලෙහා ඉඳලා උඩට කියාගෙන යමු. ඔන්න පින්වත්නි අසත්පුරුෂ සේවනයේ හින්දා
අසත් ධර්ම ශ්‍රවණිය ඇහෙනවා. ඒ කියන්නේ අසත්පුරුෂ ඇසුරු කරනකොට මොනවද ඇහෙන්නේ? නිතරම ඇහෙන්නේ අසත් ධර්මය. අසත් ධර්මය ඇහෙන්න පටන් ගත්තම පින්වත්නි ශ්‍රද්ධාවද වෙන්න අසද්ධාවද? හයියෙන් උත්තර දෙන්න ඕනේ. අසද්ධාව වැඩෙන්නේ. ඔන්න එහෙමනම් පින්වත්නි අසත්පුරුෂ සේවනයේ හින්දා අපේ අසත් ධර්ම ශ්‍රවණිය අපිට ඇහෙනවා. අසත් ධර්ම ශ්‍රවණයේ හින්දා මොකද්ද වෙන්නේ? අසද්ධාව වැඩෙනවා. අසද්ධාව වැඩනකොට කෙමෙන් අයෝනිසෝ මනසිකාරයටපත් වෙනවා. අයෝනිසෝ මනසිකාරය අපේ වැඩෙනකොට අසත්‍ය සම්පජඤ්ඤකාරී බවත් අපේ කෙමෙන් වැඩෙනවා. ඒ වැඩිමත් සමග පින්වත්නි ඉන්ද්‍රිය අසංවරයට යනවා. ඉන්ද්‍රිය අසංවරයෙන් මොකද්ද වෙන්නේ? ත්‍රිවිධ දුස්තරිත වලට යනවා. ත්‍රිවිධ දුස්තරිත වැඩෙනකොට මොනද වෙන්නේ පින්වත්නි? පංච නීවරණ මතුවෙනවා. පංච නීවරණ මතුනා මන්තිම වුණ අපි ගාව අවිද්‍යාව හටගෙන. ඔන්න පින්වත්නි පඩිපෙළ. එතකොට දැන් අපි මේ පඩිපෙළේ කෙලවරටම ගියොත් මොකද්ද වෙන්නේ? අවිද්‍යාවටපත් වෙනවා. අපි එහෙම වෙන්න හොඳයිද? නෑ. හොඳයි. එහෙමනම් පින්නත් අපි එකටම බලමු අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. හොඳයි. දැන් ඔය පින්නතුන් කියමු බලන්න හිතන විදිහට. Taman කැමති විදිහට පින්නත් අවිද්‍යාව නිර්වචනය කරමු බලන්න. ඔය පින්නතුන්ම හිතන විදිහට මොකක්ද අවිද්‍යාව කියන්නේ? අන්න හරි. පින්වත්නි ධර්මානුකූලම ගන්නකොට අපේ උපාසකම් උත්තරේ දුන්නා. පින්වත්නි බුදු පියාණන් වහන්සේ මේ අවිද්‍යාව පිළිබඳව අවස්ථා කිහිපයක නානාකාරයෙන් දේශනා කරලා තිබෙනවා. මේක අවිද්‍යාව එක ආකාරයක් නෑ පින්වත්නි. එක උත්තරයක් අපි උපාසකම් දුන්නේ මොකද පින්වත්නි? යමෙකු චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම්, ඒ අවබෝධ කරගන්න නැත්නම්, ඒ මාර්ගේ ගමන් කරන්න නැත්නම් අන්නේ කෙනාගව අවිද්‍යාව තියෙන්නේ. හොඳයි. තව ආකාරයක් කියමු බලන්න පින්වත්නි. මොකද්ද? හයියෙන් උත්තර දෙන්න ඕනේ. පින්වත්නි යමෙකු ආරෂ්ඨාංග මාර්ගයේ දන්නේ නැත්නම්, ඒ පිළිවෙතේ ගමන් කරන්නේ නැත්නම් ඒ කෙනාගාවත් අවිද්‍යාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි දකින්න ඇහෙන හැමදේම සුභ සුඛ නිච්ච අත්ත. ඒතර පින්වත්නි යමෙකු Taman දකින්න ඇහෙන හැමදේම සුභයි, සැපයි, මගේ, නිච්චයි කියලා ගන්නව නම් අන්න ඒකෙනත් පින්වත්නි අවිද්‍යාවටම අයිති වෙන පුද්ගලයෙක්. එහෙමනම් අවිද්‍යාව පිළිබඳව හැමෝටම පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි.